ආයුබෝවන් කියලා ඔයාලා හැම කෙනෙක්ම පිළිගන්නවා මැනික් දැනුම් සර් YouTube channel එකට. ඉතින් ඔන්න අද අපි ඇවිල්ලා තියෙන්නේ ගල්ඇල්ලේ අමුතුම place එකට. ඉතින් ඔයාලට මෙතනින් එහා පැත්තේ ලොකුවට නිකන් ඇල්ල වගේ පේනවා. ඒ තමයි අපි අර ඔයාලට කලින් වීඩියෝස් වල පෙන්නන ගල්ඇල්ල. ඉතින් අද ඇවිල්ලා තියෙන්නේ අපි අමුතුම place එකට. දැන් ඔයාලට පේනවා ඉතින් මම නිකන් ඇතුළකට වගේ යන්න තමයි හදන්නේ. ඉතින් මේකේ අස්සේ ඉල්ලමක් තියෙනවා කියලා අපේ ගමේ මාමා කෙනෙක් අපිට කිව්වා. ඉතින් ඒක නිසා අපිට හිතුණා මේ දන පොඩ්ඩක් පරීක්ෂා කරලා බලන්න මොනවා හරි chance එකක් ගන්න පුළුවන්ද කියලා. එහෙනම් අපි යමු මේ කොහොම යමු අපේ ඒ පොට් එකට. මේ යන්න නම් සෑහෙන්න අමාරුයි. ඉතින් මේ අර පේන්නේ ගල්ඇල්ල. අර අපි කලින් වලවල් එහෙම කොට දැම්මේ. ඉතින් මෙතන කෙලින්ම නිකන් අර වැල් වලින් වට වෙලා අමුතුම ප්ලේස් එකක් ඇදලා තියෙන්නේ. උට යන්න නම් අමාරුයි. මෙන්න මෙතන යට තමයි තියෙනවා කිව්වේ. අපි කලින් මෙතෙන්ට නම් ඇවිල්ලා නැහැ. සිංගල තමයි යන්න තියෙන්නේ. යන්න කියා හිතන්නවා තමයි පොට්ටියක් මෙතන. ඌටු වරව මේවා කඩන් වැටලා අමාරුයි කියන්නේ පට්ටම අමාරුයි මෙතන න. ඉතින් අපිට මේ ඉල්ලමක් නම් වගේ පේනවා. කැට තට්ටුවක් ඔන්න මේ හොදගෙන ගිහිල්ලා තියෙනවා මේ. අනිකර මේ මෙන්න ඉල්ලම්කට තට්ටුවක්ම තමයි උඩින් තියෙන්නේ. ඒ දිගේම තනිකර මේ ඉල්ලංකට තට්ටුවක් ඔන්න තියෙන්නේ. සමහර විට මේ කණ්ඩියේ තිබිච්ච ඉල්ලම දැන් මේ පැත්තට ගියාම පේනවනේ මේ ඉල්ලං තට්ටුව තමයි තියෙන්නේ. අපි පොඩ්ඩක් මේ කූඩ දෙකක් තුනක් විතර ගල්ලලා බලමු මෙතන නාම්බෝ මොන වගේ වේද කියලා. බලලා වැඩේ හොඳයි නම් මේ අපි දිගට වැඩේ කරගෙන යන්න. ඉතින් මේ එනනම් මම වැඩේ පටන් ගන්න හදන්නේ. ඉන්න නම් හරි අමාරුයි මෙතන. ඉන්නත් අමාරුයි. වැල් අරම මේවා තියෙනවා. ඉතින් මේ ගඟ ගලද්දි ඔය ආපුව තමයි තියෙන්නේ. මේ කණ්ඩේ කෙලින්ම මේ ඉල්ලංකට තට්ටුවක් තමයි තියෙන්නේ. සෑහෙන්න අමාරුයි. මේ හරි අපි මෙතෙන් කඩලා වට්ටියක් දෙකක් හොදලා බලමු ඉස්සල්ලාම නාම්බුව තියේවිද වැඩක් කරගෙන යන්න පුළුවන්ද කියලා. අපේ උදැල්ල එලවංගුව මේ වැල කපා ගත්තා නම් ලේසියිනේ. නැත්තම් මේ කොහොම වට්ටිය තියාගන්න. වට්ටිය තියලා දැල්ලට තියලා අපි උදැල්ලෙන් ගහමු. ඒක ලේසි වැඩේ. වට්ටිය ඔන්නෝම්ම කපා ගත්තා නම් වැඩේ ලේසි. හරි. ඔන්න වැල නම් කපා ගත්තා. මේ කන එක පොඩ්ඩක් දිනන මේ අපේ ඉල්ලම්පුර නෑ. ඉතින් මං දැක්කේ ඉල්ලම්පුර වගේ. අපේ ඉල්ලම්පුරේ හැරේ ඇති එකක් දෙනවද? ඉතින් මේ ඉල්ලම්පුර හොයාගන්නත් බෑ මෙතන මේ අර මේ තියෙන නිකන් අර බට වගේ ගස් වර්ගයක් මං ගහේ නම නම් දන්නේ නැහැ. ඒ ටිකත් එක්ක නිකන් ඉල්ලම්පුර හොයාගන්නත් බෑ. ඉල්ලංකට නම් තමයි තනිකරම තියෙන්නේ මේ. ඉතින් අපිට කියපු විදිහටම මෙහෙම තමයි දුන්නේ මේ. ඒ මාම අපිට කිව්වේ කෙලින්ම මෙතන මේ
කාලෙක කලින් මෙතන ගැරුවා කියලා කිව්ව කට්ටිය. කිව්වේ මේ ඉල්ලම සම්පූර්ණ උඩ පස් ටික හොදගෙන ගිහිල්ලා දැන් ඉල්ලම විතරයි ඉතුරුලා තියෙන්නේ කිව්වා. ඒ වගේම මේ උඩ පස් නැහැ කෙලින්ම ඉල්ලම් කැරත් එක්ක ඉල්ලම් තට්ටුවක් තමයි තියෙන්නේ. කරලම තමයි බලන්න ඕන කොහොමද තත්ත්වය කියලා. මෙතන හොද ගන්න නම් අමාරුයි නේ. මෙතන කෙලින්ම වලක් තියෙනවා බලමු අපි මේ බහැලා මොකක් වේද කියලා. තනිකරම මේ ශ්‍රීලංකාවට තට්ටුවක් තමයි තියෙන්නේ නා. තට්ටුවක් එක්ක මේ ටික චෝදලා බලමු. කැටක් තනිකර මේ හොඳ බෝල ගල් දියේ මොකක්ද අපි දහවලක් හොදලා බලමු මේ ඉල්ල මේ තත්ත්වය කොහොමද කියලා. නාම්බු හොඳයි නම් සම්පූර්ණ වටේම මේ සුද්ධ කරලා අරගෙන සෝදලා බලමු. මෙතන නම් අමාරු වෙන්නේ. අපි එමුණොත් මේ ගල් ඇල්ලටම තමයි යන්න වෙන්නේ සෝදන්න. මේ ගොඩක් දුරක් තියෙනවා. ඉතින් මේ දැන් වටේ 10 15ක්වත් දැරලා බලන්න ඕන නාම්බු කොහොමද කියලා. ඉතින් අද නම් අපිට මේ අඩුම පොර බෑග් එකක්වත් අරන් එන්න බැරුණා. එහෙම වුණා නම් මෙතනින් ඉල්ලම කඩලා හරියට ගෙනින්ලා අරගෙන යන්න තියුණා. දැන් අපි නාම්බු බලන්නනේ. ඒක නිසා මේ කූඩෙන් එහාට අරගෙන සෝදලා බලමු. සුට්ට දුරක් යන්නත් තියෙනවා. ප්ලේස් එක හරි අමාරුයි. මේ දිගින් තමයි යන්නේ හරි අමාරුයි. Hari, kita tergata selama menurut dalam malam. Ini soda kan buang. Apa wati kan apa? ඉඩක් සෙට් වෙලා තියෙනවා සෝදන්න. ඉතින් අර වලවල් වල සෝදනවා වගේ නෙමෙයි මේකේ මේ පස් එක්කනේ තියෙන්නේ. එතකොට අමාරුයි මේ සෝද ගන්න. ඉතින් මේ රොඩුත් තියෙනවා සෑහෙන්නේ. ඇයි අතන තනිකර මේ මැරිච්ච පඳුරන්නේ තියෙන්නේ. ඒ නිසා සෑහෙන්නම රොඩු තියෙනවා මේකේ. රොඩු ටික නම් ටක් ගාලා යවා ගන්න පුළුවන්. හරි. මම මුලින්ම මේ ලොකු ගැට ටික අයින් කරගන්න. නැත්තම් මේ අපිට බලන්න හරි අමාරු. මෙතන ඉන්න නම් හරි අමාරු. ලොකුම ගැට ටික අයින් කරගන්න ඕන. නැත්තම් සෝද ගන්නත් අමාරු. සෑහෙන්න බරක් වැඩි.
ලොකු කැටත් අයින් කරද්දී හොඳටම බලලා මේ අයින් කරගන්න. මොකද මේ මඩ ගතියයි අරවයි මේවා වැඩි නිසා අර ලොකු බරක් තියාගෙන සෝද ගන්න අමාරුයි. අපි ඒ නිසා ලොකු කැට අයින් කරගන්නවා. දැන් ඔයාලට පේනවා ඇති මේ ලොකු බෝලගල් තමයි හොඳ බෝලගල් තියෙන්නේ. තියෙන කැට උනත් හොඳට ෂේප් වෙලා තියෙන්නේ. අපිට මේ කැට කූඩේ චේන්න බැරුණාද නම් කැට කූඩේ දුන්නා නම් මේකක්වත් පහළට වැටෙන්නේ නැහනේ. එහෙම වුණා නම් සෑහෙන්නම ලේසි. බලන්න ඕනේ එහෙම වුණොත් මේ නාම්බුව බලලා අපි ඊළඟ දවසේ කැට කූඩේ ගෙනල්ලා වැඩේ දිගටම කරගෙන යන්න. ආයි බාරක් සෝදගමු. ඔන්න මුල් ටික තියෙනවා රොඩු ටික. මෙතන නේ යට කිල්ලලා රොඩු යවා ගන්න අමාරුයි මේ. මොකද ලොකු යටක් කිල්ලවන්න බෑ මෙතන මේ කුංචි දාන්නේ දියේ. මම ලොකු යටි දායි මෙතනින් මම පයින් කරගන්න. හරි. ඔන්න මේ මම එනම් ගල් ටික ඔක්කොම මැද්දට කරගෙන මේක අපි නාම්බුව බලමු. බලන්න අපි එහා පැත්තේ හොඳ පැතලි ගලක් තියෙනවා. එතෙන්ට සෙට් වුණා නම් ලේසියෙන් බලා ගන්න පුළුවන්. අපරාධය අපිට මෙතනම සෝද ගන්නත් තියුණා. දැන් කමන්නේ අපි සෝදලා ඉවරයිනේ. මම ඉස්සෙල්ලාම රොඩු ටික අයින් කරගන්නම්. ඔන්න දැන් හැබැයි ගිල්ලලා මෙතන අපේ රොඩු ටික යවා ගන්නත් පුළුවන්. හරි. දැන් තියෙන්නේ අපිට මේකේ නාම්බුව බලා ගන්න. මේ අට වගේ දිනුනට අඟුරු තියෙන්නේ වැඩි හරියක්. නිරන්නම් තියෙනවා. වැඩේ කියන්නේ අඩුම මේ අට කෑල්ලක්වත් රබා කෑල්ලක්වත් හිටුනේ කොහොමත් අපි දැන් තාම වැඩේට බැස්සේ නැහනේ. කොහොමත් මේ උඩ 10ක් 15ක් ගරලා තමයි මේක බලන්න ඕනේ මෙතන තැන මොනවා හරි අපිට ඉස්සරහට වැඩ කරන්න පුළුවන් තත්ත්වයක් තියෙනවද කියන එක. ඉතින් මේ අදට අපි මේ වීඩියෝ එක අවසන් කරනවා. දැන්ට අපිට මේක මොකුත් සම්පූර්ණ නැහැ. ඉස්සරහට අරන් එන්නම් මේ දැන් මෙතන අපි වීඩියෝස් කරන ගමන් තමයි කරන්නේ. එතකොට ඒ අතරට අපි වීඩියෝස් අරගෙන එන්නම් මොනවා හරි හම්බුනොත් සහ ඊළඟ නාම්බුව කොහොමද කියන එක අපි ඊළඟ වීඩියෝ එකෙන් අරන් එන්නම්. එහෙනම් ඔයාලා හැම කෙනෙකුටම සුබ දවසක්.